Hello everyone. ඉතින් කොහමද ඔයාලට? ඉෂුවනු ඩයරිස් එක්ක තවත් ලස්සන දවසක්. ඉතින් අදත් අපි ඔයාලව රුමේනියාවේ තියෙන තවත් ලස්සනම තැනකට මේ එක්කන් යන්නයි හදන්නේ. ඉතින් අපි නම් දැනටවත් ගමනේ භාගයක්ම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු අපි කොහෙටද මේ යන්නේ කියලා. අද අපි මේ යන්නේ ක්ලුජ් නගරයේ ඉඳන් කිලෝමීටර් 35ක් විතර දුරින් තියෙන ලස්සන තැනකට. ඒ යන අතරමඟ අපිට හම්බුණා මේ තියෙන ටර්නිට්සා ඩෑම් එක. මේ ඩෑම් එක ඉදි වෙලා තියෙන්නේ සොමෂුල් කාල් කියන ගඟ හරහා. ඉතින් මේ ඩෑම් එක නිසා තමයි මෙන්න මේ තියෙන ටර්නිට්සා ලේක් එක නිර්මාණය වෙලා තියෙන්නේ. යන අතරමඟ කොෆි බ්‍රේක් එකක් වගේ ඕන වුණොත් ඒකටත් අපිට මේ වගේ තැන් තියෙනවා. ලොකේෂන් එකටත් ආවා. වාහනෙත් පාක් කරලම අපි ඇතුළට ගිහිල්ලා බලමු. Oh my god. මේක නම් මාරම ලස්සනයි. බලන්නකෝ. අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු පල්ලෙහා මොන වගේද කියලා. අපි දැන් ළඟටම ඇවිල්ලා ඉන්නේ. අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ Village by the Lake. මෙතනට තමයි අද අපි ආවේ. ඉතින් අපි බලමු ඉස්සරහට අපේ vlog එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. බලන්නකෝ ඉතින් ආපු ගමන් මට හම්බුනේ මොකද්ද කියලා. පස්සේ ඔන්චිල්ලාවකුත් පැදලා අපි හිතුවා පොඩ්ඩක් මේ වටපිටාවේ ඇවිදලා බලන්න. ඒ අතරේ අපි දෙන්න ලස්සන ෆොටෝස් ටිකකුයි වීඩියෝස් ටිකකුයි ගත්තා. මොකද ඇත්තටම මේ වගේ ලස්සන තැන් වලට ආවම ෆොටෝ එකක් කියන්නේ සෝෂල් මීඩියා වලට විතරක් නෙමෙයි අවුරුදු ගානකට පස්සෙත් මේ වගේ දවස් මතක් කරගන්න තියෙන පුංචි ලස්සන මතකයක් නිසා. ඉතින් මෙතෙන්ට ආවම අපිට දකින්න තියෙන්නේ මේ ලස්සන view එක විතරක්ම නෙමෙයි. අපිට මෙතන කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඉලෙක්ට්‍රික් බෝට් රයිඩ්, කයාක්, පැඩල් බෝඩ් වගේ දේවලුත් මෙතන තියෙනවා.
බෝට් රයිඩ් එකක් ගත්තා. මේක පැය භාගයකට එක්කෙනෙකුට ලේ 50ක් වෙනවා. එකතු වෙලා හරියට අපිට පෙනුනේ ලස්සන චිත්‍රයක් වගේ. ඇත්තටම මෙතෙන්ට ගියාට පස්සේ මට හිතුනේ අපි මෙතෙන්ට යන්න තීරණය කරපු එක හරියි කියලා. මොකද මේ දකින්න තියෙන ලස්සනත් මේ නිස්කලංක පරිසරයත් නිසා හිතට දැනුනේ පුදුම සැනසීමක්. බෝට් රයිඩ් එක ඉවර වෙද්දි අපිට පොඩි බඩගින්නකුත් ආවා. ඊට පස්සේ අපි හිතුවා එතනම තිබුණු රෙස්ටොරන්ට් එකෙන් කෑම ගන්න. කෑම ගන්න අපි තෝරගත්තේ මෙතන. ලස්සන view එකත් බලාගෙනම කෑම කන්න ලැබුණ එකත් මේ ගමනේදී අපිට ලැබුණු තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඊට පස්සේ කෑම කාලා ඉවර වෙලා ටික වෙලාවක් මෙතන ඉඳලා අපි කයක් කරන් ඉඳලා අපේ කයක් රයිඩ් එක. මේ කයක් රයිඩ් එකට පැයකට එක්කෙනෙකුට ලේ 40ක් වෙනවා. එක්ස්පීරියන්ස් එක. මේ කයක් රයිඩ් එක නිසා මෙතන තිබුණු ලස්සන තවත් වෙනස් විදිහකට විඳින්න අපි දෙන්නට පුළුවන් වුණා. හැම ගමනකින්ම අපි අලුත් තැන් විතරක් නෙමෙයි ලස්සන මතකත් එකතු කරගෙන යනවා. ඉතින් අදත් ඒ වගේ ලස්සන දවසක්. අද අපේ මේ බ්ලොග් එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන ගමනකින් ඉක්මනින්ම හමු වෙමු.